හැමදේම සිද්ධ වුණේ බලගතු චන්ද්‍රග්‍රහණය දවසේ. වූෂිෆූට කර කියා ගන්න දෙයක් නැති වුණා. එයා ආරක්ෂා කරපු රහස භයානක එකක්. අපිට කමා කරන්න මාස්ටර්. ඔබේ කූපු ඉගැන්වීම් අපිට ගැලපෙන්නේ නැහැ. ඔයාලට තව ඉගෙන ගන්න තියෙනවා. පාරම්පරික වටිනාකම් වලට මොනවා වේද? ධෛර්ය, අවංකකම, පක්ෂපාතීත්වය, අද්භූත අමුත්තෙක් මාස්ටර්ගේ පාසල විකිනෙන තරමටම එයාගේ හිත වෙනස් කරන්න වැඩ කළා. කෙනෙක්ට පැහැදිලිවම ඉස්කෝලේ හදලා තියෙන ඉඩම ඕන වුණා. තණ්හාව නිසා තමයි ලෝකේ හැමදේම විනාශ වෙන්නේ. ඉස්කෝලේ කියන්නේ එයාගේ ජීවිතේ. අනෙක එයාගේ ශිෂ්‍යෝ එයාට තමන්ගේම ළමයි වගේ. එයාට තමන්ගේම පවුලක් නැතුව එයාගේ උරුමය පවරන්න කවුරුවත් හිටියේ නෑ. හැම වගකීමක්ම තිබුණේ ඒ දේවල් එක්ක. කාටද ඒ රහස්‍ය අයිතිය බාර දෙන්නේ? ඊළඟ බලගතු චන්ද්‍රග්‍රහණයේදී පූජනීය ගුහාව බලන්න කෙනෙක් නොහිටියොත් මොනවා වේද? අන්තිමේදී එයා හැම බලාපොරොත්තුවක්ම අතහැරියා. අන්න එතකොටයි මාව හම්බ වුණේ. එයා තමයි මට නම දුන්නෙත්. මැන්ඩරින් භාෂාවෙන් නමේ තේරුම අහස පියාඹන්න කියන එක. මගේ නම තමයි ෆේ. මාව හදාගත්ත තාත්තා වූෂිෆූට පුළුවන් වුණා කුන්ෆු වල වටිනාකම කියලා දීලා මාව අලුත් ආරක්ෂකයෙක් කරන්න. ඒත් එයාලා තාමත් අපි වෙලවල දාන්න උත්සාහ කරනවා. මගේ තාත්තගේ ජීවිතේ කෙනෙක් උදුරගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ පාසල විනාශ කළා. එයාලා තාත්තා මට දුන්න පළඳනාවත් ගලව ගත්තා. දැන් ගුහාවේ රහස ආරක්ෂා කරන්න මං විතරමයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ ඊළඟ බලගතු චන්ද්‍රග්‍රහණය එනකම්. ඉතින් ඔන්න අන්තිමේදී ඉස්කෝලේ නිවාඩු හම්බුණා. ඒක නම් නියමයි. අපි පීනන්න යනවා, චිත්‍රපටි බලන්න යනවා, කෞතුකාගාර බලන්නත් යනවා. අපි හැමෝම වෙනුවෙන් විනෝද චාරිකාවක් යන්නත් ලෑස්ති කරා. ඔන්න මේ වතාවේ නම් ඒඩ්‍රියනුත් අපිත් එක්ක යන්න එනවා. එයාගේ තාත්තා එයාට අවසර දීලා. ඒක හරි. නිවාඩුව හොඳ විදිහට පටන් ගන්නයි යන්නේ. කැට්ලොයිටයි මටයි පවා. අපි මෙහෙයුම් කීපයක්ම කරා. ඒත් අකුම ග්‍රහණයට අහුන දුෂ්ටෙක් නම් හම්බුන්නේ නැහැ. පේන විදිහට හෝක් මෝතුත් නිවාඩුව අරන් වගේ. අපි නිදහසේ හිටිය හෝක් මෝත් නිවාඩුවේ මොනා කරයිද කියලා නොදන්නේ හින්දා. ඇත්තටම අපි හිතුව හැමදේම හොඳින් වෙයි කියලා. ඒත් හැමදේම නරක අතට හැරෙනකම්. සමා වෙන මේරිනේ මට අද බේකරිට යන්නම වෙන නිසායි ඔයාට මේක කියන්නේ. අනික මේ පැකේජ් එක අදම යවන්න ඕනේ. නැත්තම් වෑන් මාමට එයාගේ උපන්දිනේට කලින් මේක හම්බෙන්නේ නැති වෙයි. හරි හරි හොඳයි මං යන්නම්. ස්තුතියි බැලියා. අනේ මම මේ පොඩි වැඩකට හිර වෙලා ඉන්නේ. ඇයි ඉතින් ඒක කිව්වයි කියලා මට පොඩ්ඩක්වත් පුදුම හිතෙන්නේ නැත්තේ? ඔයා එහා පැත්තේ සීට් එක මට අල්ලගන්න හරිද? මම මට පුළුවන් ඉක්මනට මොතන්ට එනවා. ඒතව දන්නද? මං හිතුවා දන්නවා කියලා. මොකද මන් දන්නේ නැතිද? ඒඩ්‍රියන් ෂැන්හායි වලට ගිහිල්ලා. මං හිතන්නේ මොකක් හරි වැරද්දක් කළා. මං ඒඩ්‍රියන් කරන හැමදේම වගේ දන්නවා. එයාගේ මුල් නම් පහ, තව දවස් ගානේ දාන නම්, එයාගේ අවුරුද්ද සැලසුම් මේ සයිස් පවා දන්නවා. එයා කරන කියන හැම දෙයක් ගැනම මං හොඳටම දන්නවා. මේක එයාවත් දැනගෙන ඉඳලා නැහැ. එයා නිනෝට කිව්වලු අන්තිම මොහොතේ ෂැන්හායි වල එයාගේ තාත්තගේ ෂොප් එක විවෘත කරන්න යන්න උනා කියලා. ෂැන්හායි? දැන් ඔබ ඩොල්ෆින් මාළුවෙක් නිසර සයුරක රැල්ලෙන් රැල්ලට පැන පැන යන. මේ ගබඩාව විවෘත කරන එක අපේ පවුලේ අනාගතය වෙනුවෙන් ගොඩක් වැදගත් ඒඩ්‍රියන්. ඒක මෙච්චර ඉක්මනින් කරන්න පුළුවන් වෙච්ච එක ගොඩක් හොඳ දෙයක්. මේක